හරි. හරි. බලන්න. ඇත්තටම දැන් අර විභාගෙට නිතර අහන කොටස් වලින් සිද්ධාන්ත කියලා දීලා ඔයාට ඊට පස්සේ ඒකෙන් කොහොමද MCQ විභාගේ අහන්නේ කියලා කරන වැඩපිළිවෙල පළවෙනි වීඩියෝ එක තමයි දැන් යන්නේ. හරි. ඒතර මේකෙදි කරන්නේ ඇත්තටම ඒනවා තියරි දන්නේ නැති මට්ටමේ ළමෙක් වුණත් බිඳුවේ මට්ටමේ ළමෙක් වුණත් අපිට සාමාන්‍යයෙන් පේපර් ඇනලයිස් කරාම තේරෙනවා විභාගේ නිතර අහන MCQs යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය 30ක් 40ක් ඔය වගේ. ඒතර ඒකට අදාළ සිද්ධාන්ත ටික අපි හොයලා ඒ සිද්ධාන්ත මුලින් ඔයාලට කියලා දෙනවා. හරි. ඒ කියන්නේ නිකන් තියරිය නිකන් අර තියරි පන්ති ගන්නවා වගේ නෙවෙයි. අර ගානට ගැලපෙන විදිය ටික කියලා දෙනවා. එහෙම කියලා දීලා ඊට පස්සේ ඒකේ උදාහරණ ගණන් ටිකක් හදලා ඒකෙන් ආපු පාස් පේපර්ස් ප්‍රශ්න ඒ පාස් පේපර්ස් ප්‍රශ්න ටිකක් අපි මේකෙදි සාකච්ඡා කරනවා සහ ඒ අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න ටික තියෙන PDF එකක් ඔයාට group එකට අපි දානවා. හරි. ඒතර මේ විදි වැඩ ටිකක් තමයි යන්නේ. ඒතර මේ ටික ඉවර වෙද්දී සාමාන්‍යයෙන් මුකුත්ම බැරි මට්ටමේ ඉන්න ළමෙක් නම් ඒත් ඔයාට ඒ කියන්නේ MCQ පේපරෙන් සාමාන්‍යයෙන් MCQ 30කට එහා ගහ ගන්න පුළුවන් මට්ටම හැදෙයි. හරි. ඔව්. සහ කියන්නේ පුළුවන් මට්ටමේ ඉන්න ළමෙක් වුණත් මේ ටික බලනවා නම් ටට්ටක් ගාලා ටික මතක් වෙලා යයි. හරි. හරි. ඔන්න සිලබස් එකේ ප්‍රස්ථාරවල අනුක්‍රමන හා සම්බන්ධ යෙදීම් තියෙන වීඩියෝ එකක් තමයි මේකෙදී යන්නේ. ඒකට සාමාන්‍යයෙන් ඔයා චලිත පාඩමේදී ඉගෙන ගන්න කොටසක් තියෙනවා චලිත ප්‍රස්ථාර. ඒකෙදී හිතන්න චලිත ප්‍රස්ථාර මෙහෙම දීලා එතන අද වීඩියෝ එකේ කතා කරන කොටස් ටික තමයි මේ තියෙන්නේ. හරි. විස්ථාපන එකක් ප්‍රවේග එකක් බවට පරිවර්තනය ඒක වගේම තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ත්වරණ කාල ප්‍රස්ථාර පරිවර්තනය. ඒතර එකක් කියලා දුන්නම අනිත් එක කොහොමද පුළුවන්. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත ප්‍රවේග කාල එකක් දුන්නොත් එයා කොහොමද විස්ථාපන කරන්නේ? ත්වරණ කාල එකක් දුන්නොත් එයා කොහොමද විස්ථාපන කරන්නේ? ඒක ගැන කතා කරනවා. ඒ වගේම මේක පුළුවන් නම් මේ කොටස් දෙක පුළුවන් නම් විද්‍යුශේෂ වල හම්බෙනවා විභව අනුක්‍රමණයත් එක්ක විද්‍යුශේෂ තීව්‍රතාවයේ ප්‍රස්ථාර සෙට් එකක්. එයා කරන විදිය ඒ වගේම එකක් අපිට චුම්බක පේරණයේදී හම්බෙනවා පේරිත විද්‍යුත්ගාමක බලයත් එක්ක ශ්‍රාවය වෙනස් වන ශීඝ්‍රතාවය. එයා මේක වගේම එකක්. ඒ කියන්නේ මේ එකිනෙක ඔක්කොම එක වගේ. ඒ වගේම ළඟින් යන එකක් අපිට හම්බෙනවා තව තාපයේ පාඩමේ තාප සම්මයිනේ. හරි. මේ කොටස් ටික තමයි අද කතා කරන්නේ. ඒද අපි යනවා මුලින්ම චලිතේ කොටසේ කතාවට. මොකද අපි දන්න තැනින් වැඩේ පටන් ගත්තම අපිට වැඩේ සෙට් වෙනවා. ඊට පස්සේ වැඩේ ආසාවෙන් කරගෙන යන්න පුළුවන්නේ. හරි. දන්න දේ අවුලක් නැහැ. ඒ වීකින් හරි දාලා බලන්න. හරි. දැන් විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දුන්නම ඒක අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කරන්නේ කොහොමද? අපිට විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ගන්න පුළුවන් එයාගේ ප්‍රවේගය. අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. එහෙමත් නැත්නම් මෙයා x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණයේ tan අගය. එහෙමත් නැත්නම් අපි කියනවා මේ ප්‍රස්ථාරයේ බෑවුම් ගතිය මේ ඇල ගතිය. හරි. ඔය ඕන එකකට අපි අනුක්‍රමණය කියලා කියනවා. අදාළ වෙලාවේදී කැමති එක්කෙනාව තෝරගන්න. හරි. හරි. දැන් අනුක්‍රමණය හරි ප්‍රස්ථාරයෙන් අනුක්‍රමණයෙන් ලැබෙන දේ හොයාගන්න පුළුවන් ඔයාට y කණ්ඩාංක නැත්නම් y අක්ෂය බෙදන්න x අක්ෂයෙන්. y අක්ෂයේ ඉන්නේ විස්ථාපනයක් x අක්ෂයේ ඉන්නේ කාලයක්. විස්ථාපනය බෙදීම කාලයෙන් ඔයාට හම්බෙනවා කවුද? ප්‍රවේගය. තේරුණාද? ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය බැලුවොත් ඔයාට ප්‍රවේග කාල ප්‍රස්ථාරය තර්ක කරන්න පුළුවන්. හැබැයි මේවා දෛශික ප්‍රස්ථාරනේ. එතකොට එයා මෙයාගේ දිශාවත් හිතන්න ඕන. හරි. එතකොට මම මුලින්ම ගන්නවා මෙයාගේ අනුක්‍රමණය. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය එයා හම්බෙනවා කවුද? ත්වරණය. අනුක්‍රමණය සමානයි හරි ප්‍රවේගය විස්ථාපන බෙදීම කාලේනේ ප්‍රවේගය හම්බෙනවා. මෙයා අපි තර්ක කරන්නේ පියවර දෙකකට. ඉස්සරහා තියෙන ඕන එකක් දැන් අර මාතෘකාව මැක්කුවේ ඕන එකක් හදන්න පුළුවන් ඔයාට. එතකොට පියවර දෙකයි. පළවෙනි පියවර තමයි අනුක්‍රමණය වැඩි වෙනවද
එන්න එන්න අඩු වෙනවද නියතද? දෙවෙනි පියවරෙන් දෛශික ප්‍රස්ථාරය හින්දා ධනද ඍණද? ඔය දෙක කතා කරනවා. ඒතර ඔක්කොම හරි. හරි. දැන් අනුක්‍රමණය ගත්තොත් ප්‍රස්ථාරයක මේ හිතන්න මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. එන්න එන්න මේ බෑවුම් ගතිය වැඩි වෙනව නම් අපි කියනවා මෙයාගේ අනුක්‍රමණය වැඩි වෙනවා. එන්න එන්න බෑවුම් ගතිය මේ විදිහ හැමතිස්සෙම බෑවුම නියතයි. එහෙනම් අනුක්‍රමණය නියතයි. වරුණට වැරදිලා වුන් කියන අනුක්‍රමණය වැඩි වෙනවා කියලා. මේක වැඩි වෙන එක නෙවෙයි බං. මේ බෑවුම හැමතැනම නියතයිනේ. නියතයි. මෙයාගේ බෑවුම තමයි එන්න එන්න වැඩි වෙන්නේ. මේ වගේ එකක් ආවොත් එන්නේ අනුක්‍රමණය අඩු වෙනවා. බෑවුම් ගතිය අඩු වෙනවනේ. හරි. මෙයා බලමු. මෙහෙම එකක් ආවොත් එන්න එන්න මේක දිග යන්න බෑවුම් ගතිය වැඩි වෙනවා. එහෙනම් අපි කියන අනුක්‍රමණය වැඩි වෙනවා. තේරුණාද? මෙයා අනුක්‍රමණය නියතයි. මෙයා නම් අනුක්‍රමණය අඩු වෙනවා. තේරුණාද? හරි. ඊළඟට අනුක්‍රමණය ධනදරනද කියලා අපි බලනවා ලේසියෙන්ම ප්‍රස්ථාරය රේඛාව පටන් ගන්න තැනට ගිහිල්ලා රේඛාව උඩට ගමන් කිරීමක් නම් අපි යාගේ අනුක්‍රමණය ධනයි. රේඛාව යට නම් අනුක්‍රමණය ඍණයි. ඒ කියන්නේ සරලව මෙන් මේකෙන් උඩට නම් ධන යටට නම් ඍණ මැද නම් බිඳුවයි. හරි. ඒ බෑවුමක් නැහැනේ බා. අන්න ධන ඍණ තර්ක කරන්නත් පුළුවන් ඔයාට දැන් අඩු වෙනවද වැඩි වෙනවද නියතයිද කියලා හිතන්නත් පුළුවන්. දැන් පටල ගන්නෙ නේ. තේරෙනවද වැඩේ? හරි. දැන් ඔන්න යනවා මෙයාට දාල විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ලබා ගන්න. හරි. මේ පියවර දෙකයිනේ තියෙන්නේ. පළවෙනි පියවරෙන් අනුක්‍රමණය වැඩි වෙනවද අඩු වෙනවද නියතයිද? දෙවෙනි පියවරෙන් අනුක්‍රමණය ධනද ඍණද? හරි. හොඳට බලන් ඉන්නේ. මේ ප්‍රස්ථාරය බැලුවම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගැන මොකක්ද කියන්න පුළුවන්? බෑවුම් ගතිය නියතයි. අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය නියතයි නම් මගේ සමීකරණය අනුක්‍රමණය සමානයි ප්‍රවේගය. එහෙනම් මේ පැත්ත නියතයි නම් සමීකරණයේ අනිත් පැත්ත නියතයි. එහෙනම් නියත ප්‍රවේගයක් තමයි එන්නේ. හැබැයි ප්‍රවේගය ධන පැත්තේ නියත වෙන්නත් පුළුවන් ඍණ පැත්තේ නියත වෙන්නත් පුළුවන්. ඒ නිසා ධන ඍණ තර්ක කරන්න එපා. ඒක ගන්නෙ මෙතනින්. හරි. පළවෙනි පියවරේ හිතන්නේ අගය ගැන විතරයි. අගය. එන්න මොකද වෙන්නේ අනුක්‍රමණයට? හරි. නිකන් ධන පැත්තේ තියෙන රේඛාවක් ඍණ පැත්තේ තියෙන රේඛාවක් ඒ මුකුත් ගැන හිතන්නේ නේ. තේරෙනවද? හරි. දැන් දෙවෙනි පියවර බලලා අනුක්‍රමණය ධන ඍණද? ඒක වෙන්නේ කොහොමද මෙන්? පටන් ගන්න තැන ඉඳන් රේඛාව උඩට නම් ධනයි. මෙයාගෙන් කිව්වා නියත ප්‍රවේගයක්. නියත ප්‍රවේගය මෙහෙම වෙන්නත් පුළුවන් මෙහෙම වෙන්නත් පුළුවන් නේ. හැබැයි දෙවෙනි පියවරෙන් හොයා ගන්නවා රේඛාව උඩට. එහෙනම් අනුක්‍රමණය ධනයි. එහෙනම් ප්‍රවේගය ධනයි. ධන පැත්තේ නියතයක්. එහෙනම් උත්තරේ වෙන්නේ මේ ප්‍රස්ථාරය. හරි. වැඩි ලෙසින් වැඩි. හරි. දැන් මෙතෙන්ට යන්න. මේ වගේ එකක් අපි බලමු. අනුක්‍රමණය සමානයි විස්ථාපන කාල ප්‍රස්ථාරයක්නේ. එහෙනම් ප්‍රවේගය. අනුක්‍රමණය සමානයි ප්‍රවේගය. හරි. දැන් මේ ප්‍රස්ථාරය කෑලි දෙකකටනේ තියෙන්නේ. මේ අනියත අනුක්‍රමණය නැත්නම් බෑවුම් ගතිය නියතයිනේ හැමතිස්සෙමනේ. එන්න බෑවුම් ගතිය අඩු වෙනවා. නියත කෑල්ල වෙනම හිතන්න අඩු වෙන කෑල්ල වෙනම හිතන්න. හරි. මේ කෑල්ල බැලුවොත් අනුක්‍රමණය නියතයි. පියවර දෙකයිනේ. පළවෙනි පියවරෙන් අඩු වෙනවද වැඩි වෙනවද නියතද? දෙවෙනි පියවරෙන් ධනද ඍණද? හරි. අනුක්‍රමණය නියතයි. බෑවුම නියතයි. එහෙනම් එහා පැත්ත නියතයි. අනුක්‍රමණය ධනද ඍණද? උඩට රේඛාව ධනයි. ලේසිම ලේසි. ප්‍රවේගය ධනයි. ධන පැත්තේ නියතයක්. ඊළඟට මෙයා එන්න බෑවුම් ගතිය අඩු වෙනවා. එහෙනම් අනුක්‍රමණය අඩු වෙනවා. සමීකරණේ මේ පැත්ත අඩු වෙනවා නම් සමීකරණේ එහා පැත්ත අඩු වෙනවා. ඊළඟට පටන් ගන්න තැන ඉඳලා උඩට රේඛාව යන්නේ. එහෙනම් උඩට යනවා නම් අනුක්‍රමණය ධනයි. ඒ කියන්නේ එන්න
ප්‍රවේගය අඩු වෙනවා හැබැයි ධන පැත්තේ. තේරුණාද? ධන පැත්තේ තියෙන ප්‍රවේගය එන්න අඩු වෙලා බලන්න. මේ හරියේදී අනුක්‍රමණයක් නැහැ. බෑවුමක් නැහැ. අනුක්‍රමණයනේ ප්‍රවේගය කියන්නේ. අනුක්‍රමණයක් නැහැ. ඒ කියන්නේ ප්‍රවේගයක් නැහැ. ඒ කියන්නේ එතෙන්ටදී මේක නිශ්චල වෙන්න ඕන. ඔයා තේරෙනවද? ඔය විදියමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා ත්වරණ එක අඳින්න කිව්වත්. එතකොට අපි ලියන්නේ අනුක්‍රමණය සමානයි y අක්ෂයේ ප්‍රවේගය කාලයෙන් බෙදුවම v බෙදීම t ත්වරණය. අනුක්‍රමණය සමානයි ත්වරණය. හරි. දැන් අපි past papers ටිකක් අපි බලමු. PDF එකේ ඇති පළවෙනි එක 1997 51. හරි. ප්‍රශ්නය බලන්න. දැන් මේ ටික රටක් ගාලා සටහන් කරගන්න හරි. බලන්න දැන් අපි කතා කරපු කොටස් වලට අදාළව අපි පාස්වේ ප්‍රශ්න දෙකක් දාලා තියෙනවා. එකක් 1997 51 ගැටලුව. හරි අපි බලමු මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයට ගැලපෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා. හරි කොහොමද තර්ක කරන්නේ? විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානයි ප්‍රවේගය. හරි. එහෙනම් ලියමු අපි අනුක්‍රමණය සමානයි ප්‍රවේගය. ඔයා පියවර දෙකයිනේ. පළවෙනි පියවරෙන් තර්ක කරනවා අනුක්‍රමණය වැඩි වෙනවද අඩු වෙනවද නියතද? දෙවෙනි පියවරෙන් අනුක්‍රමණය ධනද ඍණද? හරි. මේ කැලි මුලින්ම මේ කැලි වලට මේව කඩා ගන්න. එතකොට වැඩේ ලේසි. හරි. මේ කැලේදී මේ අනුක්‍රමණය ගැන මොකෝ කියන්නේ? දැන් පටල ගන්නෑ. අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය නියතයි. එහෙනම් ප්‍රවේගය නියතයි. රේඛාව උඩට අනුක්‍රමණය ධනයි. එහෙනම් ප්‍රවේගය ධනයි. ධන පැත්තේ නියතයක්. ධන පැත්තේ නියතයක්. එහෙනම් උත්තර අයින් කරන්න පුළුවන්. එක වැරදි දෙක තුන ඒ ටික හරි. එන එක අයින් කරා. එතන අයින් කරගෙන යන්න. ඊතර ප්‍රස්තාර බලන්න ඕනේ නේ බං ගොඩක්. හරි. එක වැරදි. දෙවෙනි කෑල්ල බැලුව. දෙවෙනි කෑල්ලෙත් මේ බෑවුම් ගතිය නියතයි. හරි. බෑවුම නියතයි කියන්නේ අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය නියතයි. එහෙනම් අනිවාර්යෙන් ප්‍රවේගය නියතයි. හැබැයි පටන් ගන්න තැන ඉඳලා රේඛාව පහළට නම් අනුක්‍රමණය ඍණයි. එහෙනම් අනුක්‍රමණය ඍණයි ප්‍රවේගය ඍණයි. තේරෙනවද? ඍණ පැත්තේ නියතයක්. මේ බෑවුම් ගතියට මේ බෑවුම් ගතිය මොකෝ වෙන්නේ? නියල ගතිය සමානයිනේ. එහෙනම් ප්‍රවේගයේ අගයන් සමානයි. විශාලත්ව සමානයි. ඒ කියන්නේ මේ වගේ විශාලත්වයක් එන්න මෙතනින් අදින්. බලන්න එහෙම උත්තර දෙක වැරදි. දෙකේ නිකන් මේක අඩු වෙලානේ. තුනත් වැරදි. නේ? තුන වැරදි. හතරේ අවුලක් නැහැ නේ. ඉදි කැලි දෙකයි ගන්නට. උත්තරේ හතරනේ. ඇයි? දෙක වැරදි, තුන වැරදි, පහත් වැරදි. ඍණ පැත්තේ නෙවෙයි. උත්තරය ඇවිල්ලා ඉවරයි. හතර දාවේ. හරි. හතරනේ. ලේසි. ඒකේ පේනවනේ. මෙතෙන්ට ආපු ගමන් උත්තරය ආවා. හතර. ඉදිරියට තෝරන ඇදගෙන බලමු. මේ කැලේදී මේ කැලේ ගත්තොත් මේ බෑවුමම යන්නේ. හරි. මේ කැලේ වෙනම හිතමු අපි. අනුක්‍රමණය නියතයි. ආයි තර්ක කරන්නේ කැලේ. බෑවුම් ගතිය නියතයි. එහෙනම් ප්‍රවේගය නියතයි. මෙතන ඉඳලා රේඛාව පහළටනේ. පහළට නම් අනුක්‍රමණය ඍණයි ප්‍රවේගය ඍණයි. ඍණ පැත්තේ නියතයක්. මේ ඇල ගතියමනේ. එහෙනම් විශාලත්වය සමානයි. කොහොම කැලලක්. හරි. ඊළඟට මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගියාම අනුක්‍රමණය ගැන මොකෝ කියන්නේ? අනුක්‍රමණයක් තියනවද? නෑ. බෑවුමක් නෑ. අනුක්‍රමණය බිඳුවයි. අනුක්‍රමණය බිඳුවයි කියන්නේ එයාගේ ප්‍රවේගය බිඳුවයි. ලේසි. මෙතන අනුක්‍රමණය ගැන මොකෝ කියන්න පුළුවන්? නියතයි. අනුක්‍රමණය නියතයි. පළවෙනි පියවරේ නියතද වැඩිද අඩුදනේ?
අනුක්‍රමණය නියතයි මේ පටන් ගන්න තැන ඉඳලා රේඛාව උඩට. රේඛාව උඩට කියන්නේ අනුක්‍රමණය ධනයි. එහෙනම් ධන පැත්තේ නියතයක්. බලන්න මේ බෑවුමට නිකන් සමානයි වගේ තියෙනවනේ නේ. හරි. එහෙනම් ඉතින් මේකට සමාන එකක්. ඒ ඔක්කොම දේවල් හතරින් උත්තරේ තෘප්ත කරනවා. උත්තරේ 4. තේරෙනවද වැඩි? හරි. මෙතෙන්ට 2001 57 බලන්න මේ පාස් පේපර්ස් ටික මේ එක වගේම වෙන්න. මෙතන චූටි කැලලක් විතර වෙනස් කරලා තියෙන්න බා. ඒකයි පාස් පේපර්ස් කරපම් පුළුවන් තරම් කරපම් කියන්නේ. හරි. මෙයා තර්ක කරනවා පියවර දෙකෙන් අනුක්‍රමණය සමානයි කවුද? ප්‍රවේගය. පියවර දෙකයි. පළවෙනි පියවරේ අනුක්‍රමණය වැඩි වෙනවද අඩු වෙනවද නියතද? දෙවෙනි පියවරේ අනුක්‍රමණය ධනද ඍණද? හරි. දැන් මොකද කියන්නේ? අනුක්‍රමණය බෑවුම් ගතිය නියතයි. නියත බෑවුමක් එහෙනම් ප්‍රවේගය නියතයි. රේඛාව පටන් ගන්න තැන ඉඳලා උඩට එහෙනම් අනුක්‍රමණය ධනයි ප්‍රවේගය ධනයි. ධන පැත්තේ නියතයක්. මේක ඇල්ල දැන් බලන්න මොනවද උත්තර අයින් කරන්න පුළුවන් කියලා. අන්න පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි ටික හරි. උත්තර අයින් කරගන්න රටගලයි. මේක ඇල්ලේ අනුක්‍රමණය බිඳුවයි. හරි. මෙයා බිඳුවයි කියන්නේ ධන ඍණ හොයන්න ඕනේ නෑනේ බං බිඳුවේ. ප්‍රවේගය බිඳුවයි. මෙයා උත්තර තුන්වෙනි උත්තරේ වැරදි ඈ. තුන්වෙනි උත්තරේ ඍණ පැත්තට ගිහලා වැරදි. දැන් ඔයාලට තියෙන 2 4 5. මෙයා මේ රේඛාව එක දිගට තර්ක කරත් අවුලක් නෑ. ඇයි මේ එකම එක නෙන්නේ? නෑ එක දිගට හිතලා දාන්න. හරි. මෙයා මෙතන ඉඳලා මොකෝ කියන්න පුළුවන්? බෑවුම් ගතිය නියතයි. බෑවුම නියතයි. එහෙනම් ප්‍රවේගය නියතයි. ධනයිද ඍණයිද? පටන් ගන්න තැන ඉඳලා යන්නේ පහළට. එහෙනම් අනුක්‍රමණය ඍණයි ප්‍රවේගය ඍණයි. ඍණ පැත්තේ නියතයක්. බලන්න මේ බෑවුම් ගතිය නිකන් සමානයි වගේනේ. එහෙනම් මේ සයිස් මෙතන බිඳුව මේ කැලි දෙකම නිකන් ඍණ. උත්තරේ 2 වැරදි නේ. ඇයි? දෙකේ මේ කැලල තියෙන්නේ බං ධන පැත්තේ. මේ කැලල ඍණ පැත්තේ. උත්තරේ 2ත් වැරදි. 4ත් වැරදිනේ බං. ඇයි? ඒ ටික ධන පැත්තේ නේද තියෙන්නේ. 4ත් වැරදි. උත්තරේ 5. තේරෙනවද වැඩේ? ලීසිනේ. හරි. ඔතනින් ඔන්න විස්ථාපන කාල ප්‍රස්ථාර ප්‍රවේග පරිවර්තනය කරන සීන් එක ඉවරයි. ඔය වගේම තමයි ප්‍රවේග එකක් ත්වරණ එකක් දුන්නොත්. හරි. දැන් අපි කතා කරමු ඕකේ අනිත් පැත්ත. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් විස්ථාපන එකක් කරන්නේ කොහොමද? හරි. බෝඩ් එකේ TN ටික දාගන්න ටට්ටක් ගාලා. හරි. අපි යනවා දෙවෙනි සිද්ධාන්ත කතා කරන්න. සිද්ධාන්ත 4ෙන් දෙවෙනි එක තමයි කලින් කතා කරේ ST ප්‍රස්ථාරයක් VT කරන එකනේ. දැන් නිතරම වගේ අහලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. අරක සාමාන්‍ය ඕන එකෙට පුළුවන් වගේ. ඕක නිකන් දෙතුන් පාර ප්ලේ කරලා බලන්නකෝ. හැබැයි මේක තමයි ගොඩක් වෙලාට අහන්නේ සහ ගොඩක් වෙලාට වරද්ද ගන්නවා. හරි. මේකෙදි තියෙන්නේ ඒකේ අනිත් පැත්ත VT ප්‍රස්ථාරයක් ST කරන්නේ කොහොමද? ඊළඟට ත්වරණ කාල ප්‍රස්ථාරයක් VT කරන්නේ කොහොමද? තේරුණාද? හරි. ඔය ටික. දැන් අපිට මේ විදියට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා විස්ථාපනය අහනවා නම් හරි. එතකොට අපි හිතන්නේ අපි දන්නවනේ මෙයාගේ හැඩයනේ අඳින්න කියන්නේ. හැඩය අඳින්න නම් මෙයාගේ බෑවුම් වලට මොකද වෙන්නේ? බෑවුම් ධනද ඍණද? ඒ ටික දන්නවනම් හැඩය අඳින්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ මම මෙයාගේ අනුක්‍රමණය හොයාගත්තොත් වැඩේ හරි. කලින් සිද්ධියේදී අපි දැනගත්තේ අනුක්‍රමණය දැනගත්තා. ඒකට අනුව ප්‍රවේගය හරි ත්වරණය හරි යහුවනේ. හැබැයි දැන් සිද්ධියේදී අපි ප්‍රවේගය නම් ඒක දන්නෝ. ඒකට අනුව මෙයාගේ අනුක්‍රමණය තමයි හොයන්න යන්නේ. එහෙනම් මම ලියනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ලැබෙනවා ප්‍රවේගය. දැන් අපි දන්නේ ප්‍රවේගය. ඒ නිසා සමීකරණේ දැන් තර්ක කරන්නේ මෙහෙට. අරකම තමයි මේක හැඩේ තමයි අඳින්න ඕන. හරි. පියවර 2යි.
පළවෙනි පියවරේ අනුක්‍රමණය වැඩි වෙනවද අඩු වෙනවද නියතද? දෙවෙනි පියවරේ අනුක්‍රමණය ධනද ඍණද? හරි. ලීසිම ලීසි වැඩි ඈ. හරි. මේ බලන්න ප්‍රවේගයට මොකද වෙන්නේ? එන්න ප්‍රවේගය බිඳුවේ ඉඳලා ටික ටික යාගේ අගය. ඇයි දැන් මේ පැත්තනේ අපි හිතන්නේ. ප්‍රවේගයට මොකද වෙලා තියෙන්නේ? බිඳුවේ ඉඳලා ප්‍රවේගය වැඩි වෙලා. එහෙනම් ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් අනිවාර්යෙන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වෙනවා. ප්‍රවේගය බිඳුවෙන් පටන් ගන්නවා කියන්නේ ප්‍රවේගය බිඳුවයි කියන්නේ අනුක්‍රමණය බිඳුවයි. එහෙනම් අනුක්‍රමණය බිඳුවෙන් තමයි පටන් ගන්න ඕන. බෑවුමක් නැතුව පටන් අරන් මෙහෙම වෙන්න පුළුවන්, කොහොම වෙන්න පුළුවන්. ඔය දෙකම වෙන්න පුළුවන්. තේරුණාද? හරි. දැන් මෙහෙම වෙනව නම් අනුක්‍රමණය වැඩි වෙනවා. මෙයත් අනුක්‍රමණය වැඩි වෙනවා. හැබැයි මේ අනුක්‍රමණයට අපි කියනවා ධන අනුක්‍රමණයක්. මේ අනුක්‍රමණයට අපි කියනවා රේඛාව පහළට ඍණ අනුක්‍රමණය. ධන ඍණ හොයන්න එපා. මේ දෙකෙන් හරීම එක හොයාගන්න. හරි. දැන් ප්‍රවේගය තියෙන්නේ ධන පැත්තේ. ධන පැත්තේ ප්‍රවේගයක්නේ. එහෙනම් ප්‍රවේගය ධනයි. එහෙනම් අනුක්‍රමණය ධනයි. එහෙනම් ධන පැත්තේ මේ වගේ ප්‍රස්ථාරයක් උත්තරේ මෙයා. දැන් කරන වැඩේ දැන් උනම් මෙයාට නෝ මෙයා ඇඳලා බලන්න ගෙදරදී අනුක්‍රමණය එන්න වැඩි වෙනවා. අනුක්‍රමණය වැඩි වෙනවා නම් ප්‍රවේගය වැඩි වෙනවා. අනුක්‍රමණය රේඛා උඩට ඒ කියන්නේ අනුක්‍රමණය ධනයි. එහෙනම් මෙයා ධනයි නම් ප්‍රවේගය ධනයි. ධන පැත්තේ ප්‍රවේගය වැඩි වීමක්. අවුල නැහැනේ ගන්න පුළුවන්. හරි මෙතෙන්ට යන් අපි මෙයා මේක කැලි දෙකයි. කැලි දෙක වෙන වෙනම හිතමු. හරි අනුක්‍රමණය සමානයි ප්‍රවේගය. හරි මේ කැලලවනේ මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ මේකම තමයි. අරය. එහෙනම් මම මේ හැඩේ චූටා වෙනස් කරන්න මෙහෙම. හරි. හරි කමන්නේ. ඈ හරි. මෙයාව දාන්න. දැන් අනුක්‍රමණය මෙයා අනුක්‍රමණය කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙනවනේ. මම මෙතන ගාමින් ලියා ගන්නම්. එතකොට ඔයාට පැටලෙන්නේ විස්ථාපන එක අනුක්‍රමණය ප්‍රවේගය. අපි දන්නේ ප්‍රවේගයනේ. එහෙනම් මෙහෙට හිතනවා. හරි. එන්න ප්‍රවේගයට මොකෝ වෙලා තියෙන්නේ? බිඳුවේ ඉඳලා ප්‍රවේගය වැඩි වෙනවා. පළවෙනි පියවර වැඩි වෙනද අඩු වෙනවද එකනේ. දෙවෙනි පියවර තමයි ධන ඍණ. හරි. එන්න ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් අනුක්‍රමණය එන්න වැඩි වෙනවා. ප්‍රවේගය ධන පැත්තේ එහෙනම් අනුක්‍රමණය ධනයි. ධන. ඒක රේඛාව උඩට එන්න වැඩි වෙන්න ඕන. ඔහොම. හරිනේ. රේඛාව උඩට එන්න බැවුම් ගතිය වැඩි. දෙවෙනි කෑල්ල බලමු. දෙවෙනි කෑල්ලේදී ප්‍රවේගය නියතයි. මේ පැත්තට හිතන්නේ ප්‍රවේගය නියතයි. එහෙනම් සමීකරණයේ මේ පැත්ත නියත. එක පැත්ත නියත නම් අනිත් පැත්ත නියත වෙන්න බෑ. නියතයි. ඊළඟට ප්‍රවේගයේ තියෙන ධන පැත්තේ ප්‍රවේගය ධනයි. එහෙනම් අනුක්‍රමණය ධනයි. ධන පැත්තේ ඒ කියන්නේ අනුක්‍රමණය ධනයි කියන්නේ බං රේඛාව උඩට. එයා නියතයි කියන්නේ මෙහෙම නියත හැඩයක්. තේරුණාද වැඩේ? අනුක්‍රමණය ධනයි කියන්නේ මේ රේඛාවනේ හදන්නේ. ධන අනුක්‍රමණයක් කියන්නේ මුලදී කියලා දුන්නානේ. රේඛාව උඩට. බෑවුම නියතයි කියන්නේ අනුක්‍රමණය නියතයි කියන්නේ බෑවුම නියතයි. මෙහෙම එකක්. තේරුණාද වැඩේ? ගණන් සිද්ධාන්ත ටික. ඔගේ ආපු පාස් පේපර් ප්‍රශ්න ටිකක් අපි දාලා තියෙන PDF එකේ ඊළඟ අංක ටික. හරි. ඒ ටික බලමු දැන්. ප්‍රශ්න 4 හරි ඔන්න අපි වැඩ හරිනේ. ඔන්න අපි දැන් කතා කරපුවා සිද්ධාන්තෙන් ආපු ඔන්න ප්‍රශ්න කීපයක් දාලා තියෙන PDF එකේ. ඊට ඇවිල්ලා තියෙනවා හරි. දැන් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. 1989 23 ගැටලුව. ඒකේ තියෙන්නේ මේ වගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා එයාට අදාළව විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්නලු. හරි. ඕනනම් මතක් කරගන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය බැලුවොත් එයාගෙන් හම්බෙනවා
විස්ථාපනය. ධන වර්ගඵලයක් නම් ධන විස්ථාපනය, ඍණ වර්ගඵලයක් නම් ඍණ විස්ථාපනය. තේරුණාද වැඩේ? හරි. දැන් මෙයාට අදාළව විස්ථාපන එක අඳින්නයි හදන්නේ. ඒ කියන්නේ මෙයාගේ හැඩයනේ අඳින්න ඕන. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය දැනගත්තා නම් හරි. නියතද, ඇලයිද, උඩට යනවද, පහළට යනවද, රූපය අඳ ගන්න පුළුවන්. තේරුණාද? හරි. දැන් එහෙනම් මම ලියනවා මෙයාගේ විස්ථාපනකේ අනුක්‍රමණය සමානයි ප්‍රවේගය. මං දන්නේ ප්‍රවේගයනේ. ඒ නිසා සමීකරණය හිතනවා මෙහෙට. හරි. එන්න ප්‍රවේගය බලන්න බිඳුවේ ඉඳලා වැඩි වෙලා. එහෙනම් ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් අනුක්‍රමණය වැඩි වෙනවා. ප්‍රවේගය තියන්නේ ධන පැත්තේ. එහෙනම් අනුක්‍රමණය ධනයි. අනුක්‍රමණය ධනයි කියන්නේ රේඛාව උඩට එන්න අනුක්‍රමණය වැඩි වෙනවා. උඩට තියෙන රේඛාවක් එන්න වැඩි වෙන්න ඕන. කොහොම තියෙන උත්තරයක් බලන්න. උත්තර 1 වැරදි, 3 වැරදි, 5 වැරදි. උත්තරේ ඉතුරු වෙන්නේ 4යි 2යි. නේ? හරිකයි. මේ දෙකේවත් සිංගල ගන්නයි තියෙන්නේ. දෙවෙනි කෑල්ල බලනවා මෙන් දෙවෙනි කෑල්ල. මේක මකන්නම් ඈ. දෙවෙනි කෑල්ලේ ප්‍රවේගය නියතයි. එහෙනම් අනුක්‍රමණය නියත වෙන්න ඕනේ. අයි මේක එක පැත්තක් නියත අනිත් පැත්ත නියතයිනේ බා. ප්‍රවේගය තියෙන්නේ ධන පැත්තේ. එහෙනම් අනුක්‍රමණය ධනයි. තේරෙනවද? හරි. ඒ කියන්නේ ධන අනුක්‍රමණයක් කියන්නේ රේඛාව උඩට. නියතයි කියන්නේ නියත බෑවුමක්. එහෙනම් මෙතනින් පස්සේ මෙයා නියත බෑවුමක්. හරි. එහෙනම් ඇත්තට මෙතනින් ගන්න බෑවුමෙන් තමයි යා දිගටම යන්නේ. හරිද? හරි. දැන් මට ඉතුරුනේ 2යි 4යිනේ. උත්තරේ 2 වැරදි. ඇයි දෙකේ තියෙන මෙහෙම කැලලක් නෙවෙයිනේ බං. උත්තරේ 4. හරි තේරෙනවද? ලේසිම ලේසි. හරි. මේ කැලලත් අරන් දෙන්නම්. එන්න මොකෝ කියන්නේ? ප්‍රවේගය යම් කිසි අගයක ඉඳලා බිඳුව දක්වා අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා. ප්‍රවේගය තියෙන්නේ ධන පැත්තේ. ප්‍රවේගය ධනයි. එහෙනම් අනුක්‍රමණය ධනයි. අනුක්‍රමණය ධනයි කියන්නේ රේඛාව උඩට. එන්න අනුක්‍රමණය බෑවුම් ගතිය අඩු වෙනවා. ඔහොම. අඩු වෙලා මෙන්න ප්‍රවේගي බිඳුවට ඇවිල්ලානේ. ඒ කියන්නේ මෙයා සමාන්තර කරලා නතර කරන්න. උත්තරේ 4. උත්තරේ 4. හරි. අපි යනවා 2002 38. ඒකෙත් ප්‍රවේග කාල ප්‍රස්ථාරය දීලා මගෙන් අහනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. හරි. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාරය දැන් අපි දන්නේ ප්‍රවේගයනේ. ඒ හින්දා සුපුරුදු විදියට අනුක්‍රමණය සමානයි විස්ථාපන එකක ප්‍රවේගය. ඒ හින්දා සමීකරණය මෙහෙට තර්ක කරනවා. එන්න ප්‍රවේගය මොකෝ වෙන්නේ? යම් කිසි අගයක ඉඳලා බිඳුව දක්වා අඩු වෙනවා. එහෙනම් එන්න ප්‍රවේගය අඩු වෙනවා. ඒ කියන්නේ එන්න අනුක්‍රමණය අඩු වෙනවා. ප්‍රවේගය තියෙන්නේ ධන පැත්තේනේ බං. ප්‍රවේගය ධනයි කියන්නේ අනුක්‍රමණය ධනයි. අනුක්‍රමණය ධනයි කියන්නේ බං රේඛාව යන්නේ උඩට. එන්න අනුක්‍රමණය අඩු වෙනවා. එන්න බෑවුම් ගතිය අඩු වෙනවද? රේඛාව උඩට එන්න බෑවුම අඩුයි. මෙන් ප්‍රවේගය මෙතන බිඳුවයි. ප්‍රවේග බිඳුවයි කියන්නේ අනුක්‍රමණය බිඳුවයි. ඒ කියන්නේ මේක ඉවර වෙද්දී මෙයා සමාන්තර වෙන්න ඕන. නේ? සමාන්තර වෙද්දී මම බෑවුමක් නැති වෙන්නේ. හරි. මේ කැලේ තර්ක කරමු දැන්. ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. අගය විතරයි ඈ. අගය. ඇයි යට ලකුණු තීරණය කරනවානේ. අගය බිඳුවේ ඉඳලා අගය වැඩි වෙනවා. නිකන් ඍණ පැත්තට ගියත් එහෙම තමයි ඈ. අගය තමයි පළවෙනි පියවරේ. දෙවෙනි පියවර ධන ඍණ හිතනවනේ. හරි. එන්න අගය වැඩි වෙනවා. එහෙනම් v වැඩි වෙනවා කියන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා. ප්‍රවේගය ධන පැත්තේ. එහෙනම් අනුක්‍රමණය ධනයි. අනුක්‍රමණය ධනයි කියන්නේ රේඛාව උඩට එන්න අනුක්‍රමණය වැඩි වෙනවා. කොහොම උත්තරය? උත්තරේ බලන්න. එහෙම උත්තරයකට තියෙන්නේ 1. හරි. ලේසිනේ. මේ 2002 ගැටලුව අපි යනවා 2003 බලන්න මේකමයි මෙන්න මේ රේඛාව පහළ පැත්තට ඇඳලා. වෙනවද? එහෙනම් ළඟ පාස් පේපර්ස් එක කරපන් කීප සැරයක් ඈ. හරි. මේ කැලේ
මේ කෑල්ල බං මේකමනේ. එහෙනම් මේ කෑල්ලෙන හැඩය මෙයා. ආයි ගන්න දෙයක් නැහැ. පුළුවන් දැන්. දෙවෙනි කෑල්ල බලමු. අගය පළවෙනි පියවරේ අගය මෙතන ප්‍රවේග බිඳුවනේ. බිඳුවේ ඉඳලා අගය ඍණ ලකුණ හිතන්න එපා. ඒ දිශාවනේ අගය මොක වෙන්නේ? එන්න ඈ අගය බිඳුවේ ඉඳලා එන්න අගය වැඩි වෙනවනේ බං. ඍණ ලකුණ දිශාව හිතන්න එපා කිව්වනේ. අගය වැඩි වෙනවා. ඇයි බං මේ නිශ්චලතාවයෙන් නතර කරපු වාහනේ ඍණයි කියන්නේ දිශාව මාරු කරලා දැන් එන්න හයියෙන් යනවා. එන්න අගය වැඩි වෙනවා. අගය වැඩි වෙනවා කියන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා. හැබැයි ප්‍රවේගය තියෙන්නේ දැන් ඍණ පැත්තේ. අන්න දැන් තමයි ලකුණ හිතන්නේ. ප්‍රවේගය තියෙන්නේ ඍණ පැත්තේ. එහෙනම් අනුක්‍රමණය ඍණයි. වැඩි දෙනවද? අනුක්‍රමණය ඍණයි කියන්නේ රේඛාව පටන් ගන්න තැන ඉඳලා යන්නේ පහළට. එන්න අනුක්‍රමණය වැඩි වෙනවා. මුලදී කිව්වනේ. එන හැඩය ඕක. පහළට යන එකක් බෑවුම වැඩි වෙනවා. මේ කැලේ නිකන් අනිත් පැත්ත ගහලා අරකට සෙට් කරලා. උත්තරේ 2. උත්තරේ 2. තේරුණාද වැඩේ? හරි. ඊළඟට 2011 13 ගැටලුව ඒක නිකන් මෙයාමනේ තියෙන්නේ. පේනවද? ඒකේ මැද කැලලක් සෙට් වෙලා. වැඩේ තේරුණා? හරි. එහෙනම් මෙයා මේ කැලේදී ප්‍රවේගය නියතයි. මෙහෙට නිතන්නේ. ප්‍රවේගය හරි sorry ප්‍රවේගයෙන් එන අඩු වෙනවා ඈ යම් කිසි අගයකින් බිඳුව දක්වා අඩු වෙනවනේ ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා ප්‍රවේගය තියන්නේ ධන පැත්තේ එහෙනම් අනුක්‍රමණය ධනයි අනුක්‍රමණය ධනයි කියන්නේ රේඛාව උඩට එන්න අනුක්‍රමණය අඩු වෙනවා ඔහම හරි බලන්න මේ කැලල sorry මෙයානේ අර තමයි මෙතනින් පස්සේ මෙන් මොකෝ කියන්න පුළුවන් ප්‍රවේගයක් නෑ ප්‍රවේගයේ බිඳුවයි එහෙනම් අනුක්‍රමණය බිඳුවයි එතනින් පස්සේ බෑවුමක් නෑ ඔයා ඒ අනුක්‍රමණයේ බිඳුවයි කියන්නේ බම් බෑවුම බිඳුවයි තේරුණාද හරි ඊට පස්සේ මෙයා මේ කැලලයි බලමු ප්‍රවේගය එන අගය බිඳුවේ ඉඳලා වැඩි වෙනවා එහෙනම් අනුක්‍රමණය වැඩි වෙනවා ඊළඟට ප්‍රවේගය තියෙන ධන පැත්තේ ප්‍රවේගය ධනයි කියන්නේ අනුක්‍රමණය ධනයි. මේ සමීකරණ එක පැත්තක් ධනයි අනිත් පැත්ත ධන වෙන්න බෑ බං. තේරෙනවද? ඔව්. හරි. එහෙනම් අනුක්‍රමණය ධනයි කියන රේඛාව උඩට එන්න රේඛාව වැඩි වෙනවා. මේකමනේ මැදට පොඩි කෑල්ලක් ඇඩ් කළා. ඒ ඇඩ් කරපු කෑල්ලේ අනුක්‍රමණය බිඳුවයි. හරි. ඒ වගේම තමයි විභාගේ අහන්නේ. මෙයා කරලා දෙතුන් පාරක් කරලා ප්‍රැක්ටිස් වෙන්න. ලකුණු ටික හදාගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා තුන්වෙනි සිද්ධාන්ත බලන්න. විද්‍යුත් ක්ෂේත්‍රවල හරි. අපි යනවා අපේ තුන්වෙනි සිද්ධාන්තෙට විද්‍යුත් ක්ෂේත්‍රවල හම්බෙනවා අපිට ඒ ප්‍රශ්න ආරම්භ වෙන කොටසක් ඒත් ඔය අනුක්‍රමණ සම්බන්ධ දැනුමම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒකේ අපිට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයත් එක්ක විභව අනුක්‍රමණයට සමීකරණයක් හම්බෙනවා. හැබැයි සමීකරණය ඍණ ලකුණක් එක්ක තමයි තියෙන්නේ. ඒ ඍණ ලකුණ ඒකේ තීරණය කරන්නේ දිශාවට. ගණන් හදන පාර්ට් එකේදී නම් අපි ඍණ ලකුණ දාන්නේ නැහැ. ඍණ ලකුණ නොදා E සමානයි ඩෙල්ටා V බෙදීම D කියලා දාලා ගණන් හදනවා. අපිට විද්‍යුත් ක්ෂේත්‍රයක දිශාව හොයාගන්න පුළුවන් නේ. ධනබල ඉඳලා ඍණ දිශාවට තමයි විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ. ඒක ඇතුලේ ධනාරෝපණයක් ඇති වෙනවා නම් ධන තියෙනවා නම් එයාගෙන් විකර්ෂණය කරනවා. අර ඍණ තියෙනවා නම් එයාගෙන් ආකර්ෂණය කරනවා. ඒ ටික අපිට හදලා දිශාව හදාගන්න පුළුවන්. අගය හොයන්න අර විදිහට E සමානයි ඩෙල්ටා V බෙදීම D කියලා දාලා නිකම්ම අගය හොයන්න නැත්නම් වලට වරදින්න පුළුවන්. හැබැයි ප්‍රස්ථාරය හදද්දී අපි මේ ඍණ ලකුණයි ඔය ඔක්කොමත් එක්ක තමයි ගාන හදන්න ඕන. දැන් මෙයාගේ පද ටික හඳුන්වනවා නම් මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මේ විභව අන්තරය මේ ඒ විභව වෙනස තියෙන ඒ ලක්ෂ දෙක අතර දුර. හරි. දුර මේක ඍණ ලකුණ අපිට සමීකරණය හැම ඍණ ලකුණක් අපි ඒක ව්‍යුත්පන්න කරද්දී ඍණ ලකුණ දානවා. හැබැයි මේ දැනුම ඔයා දැනගන්න ඕනේ නැහැ. දැන් හදා ගන්න පුළුවන්.
හරි. දැන් මම මෙයාගේ මේ D එක ගෙනල්ලා මෙතෙන්ට දානවා. මට එනවා මෙයා මෙහෙට ගෙනාවන් ED සමානයි ඍණ ඩෙල්ටා V. ඔයා ඊට පස්සේ මං ඍණ ලකුණ අයින් කරන මුළු සමීකරණයම ඍණෙන් වැඩි කරනවා. එතකොට එනවා මෙයා ඍණ ED ඍණෙන් වැඩි වෙන හන්දා මෙයා ධන ඩෙල්ටා V. මට දෙනවා ප්‍රස්ථාරයක් විභවාන්තරයත් එක්ක දුර වෙනස් වෙන ප්‍රස්ථාරය දීලා මගෙන් අහනවා මෙයාගේ විද්‍යුත්ශේෂ තීව්‍රතාවයට අදාළ ප්‍රස්ථාරය කොහොමද කියලා. හරි වැඩේ ලේසිම ලේසි කරගන්න පුළුවන්. මෙහෙමයි දැන් මෙයා ඉන්නේ මගේ ප්‍රස්ථාරයේ y අක්ෂනේ. දුර ඉන්නේ මගේ ප්‍රස්ථාරයේ x අක්ෂනේ. එහෙනම් මෙයා y අක්ෂයට දාන්න මෙයා x අක්ෂයට දාන්න. ඉබේ මගේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ කෙලින්ම ඍණ ලකුණ. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානයි ඍණ e. හරි එහෙනම් මම තර්ක කරනවා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානයි ඍණ e. පියවර දෙකයිනේ අර කලින් විදියමයි පියවර දෙකයි. පළවෙනි පියවරෙන් තර්ක කරනවා අනුක්‍රමණය වැඩි වෙනවද අඩු වෙනවද නියතද. දෙවෙනි පියවරෙන් තර්ක කරනවා අනුක්‍රමණය ධනද ඍණද. හරි. දැන් මෙයාගේ අනුක්‍රමණයෙන් තමයි මෙයා ලැබෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය කියන්නේ බෑවුම් ගතියනේ. බෑවුම් ගතිය කියන්නේ මොකක්ද කියන්න පුළුවන්? බෑවුම් ගතිය නියතයි නේ. හැමතැනම බෑවුම එකම ගයක් නේ. ඒකනේ මුලදිගම පටල ගන්න එපා කියලා. බෑවුම නියතයි. එහෙනම් අනුක්‍රමණය නියතයි කියන්නේ විද්‍යුත්ශේෂ තීව්‍රතාවය නියතයි. තේරුණාද? හැබැයි විද්‍යුත්ශේෂ තීව්‍රතාවය කියන දෛශික රාශියක්නේ. එක්ක එයා උඩ පැත්තෙන්න පුළුවන් එක්ක එයා යට පැත්තෙන්න පුළුවන්. ධන ඍණ හොයන්න. හරි. දැන් මේ ඍණ තියෙන සමීකරණේ ඍණ ලකුණේ. මෙයා සමීකරණේ ඍණ. හරි. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධනද ඍණද? රේඛාව උඩට. එහෙනම් අනුක්‍රමණය ධනයි. අනුක්‍රමණය ධන වෙන්න නම් ඍණත් එක්ක මෙයා තියෙන්න ඕන ඍණ. ඇයි? ඍණ වරක් ඍණනේ ධන වෙන්නේ බා. එහෙනම් විද්‍යුත්ශේෂ තීව්‍රතාවය ඍණයි මෙයා. මේක තමයි ප්‍රස්ථාරය. වැඩි තේරෙනවද? ලේසිම ලේසිනේ. හරි. මෙයා බලමු. මෙයා මට ඕන විභවාන්තරයත් එක්ක දුර ප්‍රස්ථාරයේ විද්‍යුත්ශේෂ තීව්‍රතාවයයි දුර. ඒ කියන්නේ දුර වෙනස් කරගෙන යද්දී විද්‍යුත්ශේෂ තීව්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. දැන් මෙයාට යනවා මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානයි කවුද? අනුක්‍රමණය සමානයි ඍණ e. හරි තර්ක කරමු පියවර දෙකයි. පළවෙනි පියවරේ අනුක්‍රමණය වැඩි වෙනවද අඩු වෙනවද නියතද. දෙවෙනි පියවරේ ධන ඍණනේ තර්ක කරන්නේ. හරි. දැන් පළවෙනි පියවර මෙයා අනුක්‍රමණය ගැන මොකෝ කියන්න පුළුවන්? අනුක්‍රමණය නෑ බෑවුමක් නෑ. බෑවුමක් නැත්තම් විද්‍යුත්ශේෂයක් නෑ. විද්‍යුත්ශේෂ තීව්‍රතාවය මේ කැලේ බිඳුවයි. ඒකනේ බං අපි කියන්නේ සන්නායක ගෝලයක් ඇතුලේ විද්‍යුත්ශේෂයක් නෑ. විද්‍යුත්ශේෂ තීව්‍රතාව බිඳුවයි. හැබැයි විභවය නියතයි. සන්නායක ගෝලයක පෘෂ්ඨයේ මත විභවය තමයි තුල විභවය කියන්නේ. නියත විභවයක් තමයි තියෙන්නේ. ඒක ඇතුලේ තනින් තනට ආරෝපණ චලිත කරා කියලා කාර්ය කරන්න ඕනේ නෑ. ඇයි? විභවාන්තරය සමානයිනේ. විභවාන්තර සමානයි නම් කාර්ය බිඳුවයි. ඇයි? කාර්ය ගන්න W සමානයි ඩෙල්ටා V Q වලින්නේ. එහෙනම් ඩෙල්ටා V විභව වෙනස බිඳුවයි. එහෙනම් කාර්ය බිඳුවයි. ආරෝපණ කියන කාර්ය කරන්න ඕනේ නෑ. හරි. දැන් එහෙනම් මේ කැලේ විද්‍යුත්ශේෂ තීව්‍රතාවයක් නෑ බිඳුවයි. මෙයා අනුක්‍රමණය අඩුයිද වැඩිද නියතයිද? නියත අනුක්‍රමණයක්. අනුක්‍රමණය නියතයි. එහෙනම් විද්‍යුත්ශේෂ තීව්‍රතාවය නියතයි. ඊළඟට රේඛාව පහළට කියන්නේ මෙයාගේ අනුක්‍රමණය ඍණයි. අනුක්‍රමණය ඍණ වෙන්න නම් මේ සමීකරණයේ ඍණ ලකුණනේ. එහෙනම් මෙයා ඍණ වෙන්න නම් විද්‍යුත්ශේෂ තීව්‍රතාවය තියෙන්න ඕන ධන. ධනයි ඍණයි ඍණ හැදෙන්න බෑ. එහෙනම් ධන පැත්තේ නියතයක්. එයා. එහෙනම් මෙයාට දාල
විද්‍යුත් ශේෂ තීව්‍රතා ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. හරි. මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටිකක් එක්ක ඊට කලින් මේ කැලලත් අහනවා. ලක්ෂ්‍ය ආරෝපණයක් හරි මොන හරි ආරෝපණයක යම් කිසි ලක්ෂයක තියලා තියෙන විද්‍යුත් ශේෂයක ආරෝපණයක් එයා මත ඇතිවෙන බලය ආරෝපණයක් මත ඇතිවෙන බලය ලියන්න පුළුවන් විද්‍යුත් ශේෂ තීව්‍රතාවයයි ඒ ආරෝපණයේ අගයේ ගුණිතයෙන්. දිශාව අපිට තර්ක කරගන්න පුළුවන් නේ. ධන ආරෝපණය ඍණ පැත්තට ඇදිලා යනවා. එහෙනම් දිශාව ඒ පැත්තට. අගය ගන්නේ F සමානයි EQ. ආරෝපණය මත ඇතිවන බලය විද්‍යුත් ශේෂ තීව්‍රතාවතාව ආරෝපණයේ අගය. තේරුණාද? හරි. දැන් ආරෝපණයක් මෙහෙම චලිත වුණා කියලා උගේ අගය වෙනස් වෙන්නේ නැහැ නේ බං. හරි. එහෙනම් ආරෝපණයේ අගය නියතයි. මෙයා නියතයි නම් මට ලියන්න පුළුවන් ආරෝපණය මත බලය අනුලෝමව සමානුපාතිකයි විද්‍යුත් ශේෂ තීව්‍රතාව. ඒ කියන්නේ මොන හරි තැනක විද්‍යුත් ශේෂ තීව්‍රතාව වෙනුවට ප්‍රස්ථාරයේ බලය දාලා ආවත් මේ ටිකම තමයි වෙනසක් නැහැ. ඒ කියන්නේ විභව වෙනස ප්‍රස්ථාරය දීලා ඔයාගෙන් ඇහුවොත් බල ප්‍රස්ථාරේ දුරත් එක්ක බලය ඒත් මේ ප්‍රස්ථාරෙම තමයි. ඇයි? F අනුලෝමයි E නේ. මෙහි වැඩි හිතන් දෙයක් නේ. මෙයා බල ප්‍රස්ථාරේ. වැඩි දෙනවද? ටටක් ගාලා මේ ටික සටහන් කරගන්න අනිවාර්යෙන්. සටහන් කරලා PDF එකේ තියෙන ඊළඟ ගණන් ටික හදන්න. හරි. අනේ දැන් ඒ ගණන් ටිකත් එක්ක හම්බෙමු මේ ටික ටටක් ගාලා දාගන්න. හරි. හරි. දැන් ඔය මේ විද්‍යුත් ශේෂ වල විභව අනුක්‍රමණයත් එක්ක දුර වෙනස් වෙන ප්‍රස්ථාර දීලා විද්‍යුත් ශේෂ තීව්‍රතාවය අහන. හරි. විද්‍යුත් ශේෂ තීව්‍රතාවය අහන. එහෙමත් නැත්නම් බලය අහන. හරි. ඒ විද්‍යුත් ශේෂ තීව්‍රතාව දැන් කිව්වනේ අනුලෝම සමානුපාතිකයි බලය වෙනවා කියලා. ඕක. ඒ කියන්නේ විභවාන්තරයත් එක්ක බලය ඇහුවත් අර කලින් තර්ක ටිකම තමයි. අනුක්‍රමණය සමානයි වෙනයි. තේරෙනවද? හරි. එතනින් ආපු ගැටලු කිපයක් තියෙන්නේ. අපි බලමු 1985 58 PDF එකේ ප්‍රශ්න ටික දාලා තියෙන්නේ. ඒ ටික මුලින් කරන්න. හරි වීඩියෝ එකෙන් තියෙන්නේ වීඩියෝ එක නතර කරා. ඒ ප්‍රශ්න හතරට try එකක් දුන්නා. ඊට පස්සේ යන ඩිස්කෂන් එකට එන්න. එතකොට වැඩේ හොඳට තේරෙනවා. තේරෙනවද? මේවා විභාගේ එක දිගට අහනවා. හරි සහ පේනනේ. අගහරිය ගණන් 50 ගණන් ඔක්කොම. එහෙම මහා ලුක අමාරුවක් නැහැ. වැඩේ ලේසි. හරි. මෙයා 1985 58 ගණන් 60යි තියෙන්නේ. 58. හරි. මෙයාගේ විභව ප්‍රස්ථාරයක් දීලා විද්‍යුත් ශේෂ තීව්‍රතාවය අහනවා නම් මම දන්නවා විභව ප්‍රස්ථාරයක අනුක්‍රමණය සමානයි ඍණ විද්‍යුත් ශේෂ තීව්‍රතාව. තේරෙනවද? හරි. එහෙනම් මම ප්‍රස්ථාරය තර්ක කරන්නේ මෙහෙට. ඇයි? ඉතින් විභව ප්‍රස්ථාරයේ අනුක්‍රමණය දන්නවනේ. අනුක්‍රමණය දන්නවා නම් ඊ හොයන්න. සමහර ලාවට මේ විද්‍යුත් ශේෂ තීව්‍රතා ප්‍රස්ථාරය දීලා මෙයා අහන්නත් පුළුවන්. ඒ කියන්නේ විභව ප්‍රස්ථාරය. එහෙනම් අර ප්‍රවේග කාල ප්‍රස්ථාරය හිතපු විදියට මෙහෙට හිතන්න. වැඩේ ලේසි. අරගම තමයි වෙනසක් නැහැ. ඒ කියන්නේ එකම වගේ තියෙන්නේ වෙනස් කැලිය හැබැයි. හරි. මේ වෙලාවේ විභව ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගැන මොකෝ කියන්න පුළුවන්? අනුක්‍රමණය වැඩි වෙනද අඩු වෙනවද නියතයිද? අනුක්‍රමණය නියතයි. එහෙනම් විද්‍යුත් ශේෂ තීව්‍රතාවය නියතයි. ඊළඟට රේඛාව උඩට එහෙනම් අනුක්‍රමණය ධනයි. ධන වෙන්න නම් විද්‍යුත් ශේෂ තීව්‍රතාවය තියෙන්න ඕන ඍණ. ඍණයි ධන. හරි. ඒ කියන්නේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ඍණ පැත්තේ නියතයක්. විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ඍණ පැත්තේ නියතයක්. ඔහොම. බලන්න උත්තර මොනවද කියලා. උත්තර වෙන්න පුළුවන් ඍණ පැත්තේ නියතයක් 1 හරි 2 හරි 3 4 වැරදි 5 හරි 4 වැරදි. මම හතරෙන් එක අයින් කරා. දෙවෙනි කෑල්ල මෙයා මොක වෙන්නේ? එයාගේ අනුක්‍රමණයක් නැහැ. බෑවුමක් නැහැ. එහෙනම් අනුක්‍රමණය බිඳුවයි කියන්නේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය බිඳුවයි. හරි. ඒ කියන්නේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවයක් නැහැ මේ වෙලාවේ. හරි. උත්තරේ වෙන්න පුළුවන් 1 2 3 බෑ. 3 බෑ. මේ කැලේ අනුක්‍රමණය මොකෝ කියන්න පුළුවන්? විභව ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියතයි. බෑවුම් ගතිය නියතයිනේ. ඊළඟට
අනුක්‍රමණය නියතයි කියන්නේ හැම කියන්නේ මේ පැත්ත නියතයි නම් එහා පැත්ත නියතයි. රේඛාව තියෙන්නේ පහළට. එහෙනම් අනුක්‍රමණය ඍණයි. ඍණ වෙන්න නම් මෙතන තියෙන්න ඕන ධනයි ඍණයි ඍණයි. එහෙනම් විදුශේෂ තීව්‍රතාවය ධන පැත්තේ නියතයක්. බලන්න මේ බෑවුමට මේ බෑවුම් ගතිය නිකන් සමානයි වගේනේ ඇල ගතිය. එහෙනම් බෑවුමේ අගය සමානයි කියන්නේ විදුශේෂ තීව්‍රතාවයේ අගය සමානයි. එහෙනම් මෙතන අගයමයි මෙතන තියෙනත් ඕන. බලන්න උත්තරේ කීයද කියලා. උත්තරේ වෙන්නේ 2. උත්තරේ 2. කොහොමද දන්න පැත්තේ එකට තියෙන්නේ 2 විතරයි. මෙයා සමාන හරින රේඛා දෙක සමාන වෙන්න ඕනේ. මේක පොඩ උඩට ගිහිල්ලා යන්නේ. බෑ. හතර ගන්න බෑ. හරි. උත්තරේ 2. හරි. මේක අඳිද්දි දෝෂයක් හරි එහෙම එන්න පුළුවන්. මේක ඇවිල්ලා තියෙන්නේ. උත්තරේ 2. හරි. ඊළඟට මෙයා හරි මේක බලන්නකෝ. දැන් මේක මෙයාගේ විභව ප්‍රස්ථාරයක් දීලා අහන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයනේ. එහෙනම් අනුක්‍රමණය සමානයි ඍණයි. හරි. එහෙනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය නියතයි කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නියතයි. රේඛාව පහළට කියන්නේ අනුක්‍රමණය ඍණයි. අනුක්‍රමණය ඍණ වෙන්න නම් මෙතන තියෙන්න ඕන ධන. ධනයි ඍණයි මොකෝ වෙන්නේ? ඍණ වෙනවා. එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ධන පැත්තේ නියතයක්. මේක ඇල්ලේ අනුක්‍රමණයක් නැහැ. අනුක්‍රමණයක් නැහැ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයක් නැහැ. ඒක ඇල්ලේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුවයි. මෙයා මේක ඇල්ලේ බෑවුම් ගතිය නියතයි. අනුක්‍රමණය නියතයි. එහෙනම් අනුක්‍රමණය නියතයි කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නියතයි. අනුක්‍රමණය ධනයි. රේඛාව ධනයි. එහෙනම් එයා ධන වෙන්න නම් මෙතන තියෙන්න ඕන ඍණ. ධනයි ඍණයි ඍණ. මෙහෙම මේ බෑවුම් දෙක ආසන්න ලෙස සමානයිනේ. එහෙනම් මේ අගයන් දෙක ආසන්න ලෙස සමානයි. බලන්න එහෙම උත්තරයක් තියෙන කීයද? මෙහෙම එකක් තියෙන්නේ උත්තරේ 1. 1. ලේසි. 1. හරි ඊළඟට එනවා අපි 2005 2055 ඒත් මේකම තමයි බලන්න මෙයා හරි අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය නියතයි. එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නියතයි. රේඛාව තියෙන්නේ පහළට. රේඛාව පහළට කියන්නේ අනුක්‍රමණය ඍණයි. මෙයා ඍණ වෙන්න නම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ධන වෙන්න ඕන. ධන. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ධන පැත්ත නියතයක්. ධන පැත්ත නියතයක්. මේ පොඩි කැලනේ. ධන පැත්ත නියතයක්. බලන්න එහෙම උත්තරයක් තියෙන කීයද කියලා. ධන පැත්ත නියතයක් තියෙනවා 2යි 4යි 2යි 4යි. මේ කැලේ බෑවුමක් නැහැ. අනුක්‍රමණයක් නැහැ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ බිඳුවයි. මෙයා අනුක්‍රමණය නියතයි. එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නියතයි. රේඛාව උඩට අනුක්‍රමණය ධනයි. අනුක්‍රමණය ධන වෙන්න නම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය තියෙන්න ඕන ඍණ. ඍණයි ධන වෙනවා. එහෙනම් උත්තරේ මට ගන්න පුළුවන් ඍණ පැත්තේ නියතයක්. බලන්න මේ බෑවුම් ගතියට වඩා මෙයා බලන්න අඩුයිනේ. මේක නිකන් ශ්‍රේණික බෑවුමක්නේ. එහෙනම් මෙතන බෑවුම අඩුයි. බෑවුම අඩුයි කියන්නේ එතන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩුයි. ඍණ එක්කෙනා අඩුයි ධන එක්කෙනා ගොඩක් උසයි. බලන්න එහෙම උත්තරය. 2නේ. 2නේ ගන්න පුළුවන්. 2 බලන්න පළවෙනි එකාගේ උස අඩුයි වැඩි දෙවෙනි එකාගේ උස අඩුයි. උත්තරය 2. උත්තරය 2. හරිනේ නේ? හරි. මෙයා මෙතෙන්ට මෙයාගේ මේ කෑල්ලේ විභවය නියතයි.
විභවය නියතයි. ඒ කියන්නේ අනුක්‍රමණයක් තියනවද? බැවුමක් නැහැ. බැවුම බිඳුවයි. බැවුම බිඳුවයි නම් විද්‍යුත්ශේෂ තීව්‍රතාවය බිඳුවයි. ඒ කැලේ බිඳුවයි. මේ තුන්වෙනි කැලලත් එහෙමනේ. තුන්වෙනි කැලලෙත් විද්‍යුත්ශේෂ තීව්‍රතාවය බිඳුවයි. මේ කැලල ගත්තොත් අනුක්‍රමණය නම් නියතයි. එහෙනම් විද්‍යුත්ශේෂ තීව්‍රතාවය නියතයි. අනුක්‍රමණය ඍණයි. එහෙනම් අනුක්‍රමණය ඍණ වෙන්න නම් මෙතන තියෙන්න ඕන ධන. ධනයි ඍණයිනේ බ ඍණ වෙන්නේ. එහෙනම් ධන පැත්තේ නියතයක් එක්ක කොහොම තියෙන්න ඕන. බලන්න එහෙම ප්‍රස්තාරයක් තියෙන්නේ කීයද කියලා. ලේසිම ලේසි ඈ. උත්තරේ 1. උත්තරේ 1. හරි. ඔය වගේම එකක් තමයි තියෙන්නේ චුම්බක ශේෂවලත් චුම්බක පේරණේ නෙයි කැලලත් එක්ක හම්බෙමු. මේකේ ටික නැවත බලලා හරි නැවත බලලා මේක හදාගන්න. මේ වගේම තමයි අහන්නේ. වැඩේ ලේසි. ඔයා ගෙදර try එකක් දෙන්න. විද්‍යුත්ශේෂ තීව්‍රතා ප්‍රස්තාරය ඇඳලා ඒකෙන් කොහමද විභව ප්‍රස්තාරය ගන්නෙ? අර ප්‍රවේග කාල ප්‍රස්තාර වලින් විස්ථාපන කාල ප්‍රස්තාර ගත්තා වගේ සමීකරණ තර්ක කරන්න මෙහෙට. තේරෙනවද වැඩේ? එහෙම පුරුදු වෙන්න ඈ. හරි. හරි දැන් අපේ ඊළඟ යෙදීමත් එක්ක තමයි හම්බෙන්නේ. ඊළඟ යෙදීමෙන් අපි කියන්නේ කියන්නේ විද්‍යුත්ශේෂ වල කතා කරානේ විභව අන්තරයයි ඊළඟට විභව අන්තරය බෙදීම දිගේ කියන්නේ විභව අනුක්‍රමණයයි ඊළඟට විද්‍යුත්ශේෂ තීව්‍රතාවය අතර සමීකරණයක්. ඒ වගේම අපිට චුම්බක පේරණයේදී හම්බෙනවා සන්නායක පුඩුවක් හරි මොනවාරි එකක පේරිත විද්‍යුත් ගාමක බලය ෆැරඩේ කියනවා ඒ පුඩුව හරහා ශ්‍රාවය වෙනස් වන ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතික වේ. තේරෙනවද? හරි. යම්කි සන්නායක පුඩුවක පේරිත විද්‍යුත් ගාමක බලය ශ්‍රාවය වෙනස් වන ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතික වේ. ඔක තමයි ෆැරඩේ නියමය. ඊට පස්සේ ඒකත් එක්ක ග්ලෙන්ස් නියමය එකතු වෙලා අන්න පස්සේ හොයාගන්නවා E සමානයි හරිම සමීකරණේ ඍණ d5ට dt. ඍණ ලකුණ එන්නේ ග්ලෙන්ස් නියමේ. තේරුණාද? ඊළඟට ග්ලෙන්ස් නියමයත් එක්ක බැඳී පවතින සංස්ථිතියක් තියෙනවා විභාගය අහනවා ගොඩක් MCQ වල ශක්ති සංස්ථිති නියමය. ග්ලෙන්ස් නියමයෙන් කියන්නේ ශක්ති සංස්ථිති නියමය. හරි. දැන් අපිට මේකෙදිත් විභාගයේ අර ED ප්‍රස්තාර වගේ ඒ කියන්නේ විද්‍යුත්ශේෂ තීව්‍රතා ප්‍රස්තාර වගේ මේකේ ෂයිටි ප්‍රස්තාර දීලා ඒ කියන්නේ ශ්‍රාවයත් එක්ක කාලය නැත්නම් කාලයත් එක්ක ශ්‍රාවය වෙනස් වෙන විදිය දීලා අපිට කියනවා එයාගේ විද්‍යුත්ගාමක බලය අරගෙනන් තිබ්බේ විද්‍යුත්ශේෂ තීව්‍රතාවය. මේකේ E කියන්නේ V ගා බා. විද්‍යුත්ගාමක බලය වෙනස් වෙන විදිය කොහොමද අඳින්න කියලා. හරි. අර විදියම තමයි ශ්‍රාවයත් එක්ක T ප්‍රස්ථාරනේ දෙන්නේ. ඒ කියන්නේ මෙයා y අක්ෂයට ගන්න මෙයා ගන්න x අක්ෂයට. හරි. එහෙනම් මගේ මේ සමීකරණයේ d5 යට dt d කියන්නේ කුඩා කියන වෙනසක් කියන එකනේ. ඒක මම දැන් අමතක කරගන්නවා. මේ t මෙහෙට ගේනවා. එතකොට එනවා et සමානයි ඍණ 5. හරි. ඔය ඍණ ලකුණ අයින් කරගන්නවා සමීකරණෙම ඍණේ වැඩි කරලා. එහෙනම් එනවා ඍණ et සමානයි ෂයි. ඔයා මෙයා ඉන්නේ y අක්ෂයේ t ඉන්නේ x අක්ෂයේ. අනුක්‍රමණයෙන් මට ලැබෙනවා කවුද? ඍණයි. අරයගෙත් එහෙම නේද? විභව දුර ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ලැබුණා ඍණයි. ඒකේ ඍණයි කියුණා විද්‍යුත්ශේෂ තීව්‍රතාවය. මේක ෂයිටි ප්‍රස්ථාරයක නම් අනුක්‍රමණයෙන් ලැබෙනවා ඍණ විද්‍යුත්ගාමක බලය. උත්තර දෙන්න. තේරෙනවද වැඩේ? හරි. විද්‍යුත්ගාමක බලය. දැන් ඔන්න මට යම්කිසි සන්නායක පුඩුවක් හරහා තියෙන චුම්බක ශ්‍රාවය. ඔබ මෙල්ලව දෙයක් දන්නේ නැහැ චුම්බක ශ්‍රාවය කියන්නේ කියලා. හැබැයි විභාගේ මේ වගේ ප්‍රස්තාරයක් දුන්නොත් එයාට අදාළ විද්‍යුත්ගාමක බලය අඳින්න පුළුවන් දැන්. තේරුණාද? හරි. ඔන්න ශ්‍රාවය වෙනස් වෙන විදිය මේ විදියයි කියලා දෙනවා. හරි. මෙයා දුන්නම ප්‍රස්තාරය අඳින්නේ මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය සමානයි ඍණයි. එන්නල්ලියන්. ප්‍රස්තාරයේ අනුක්‍රමණය සමානයි ඍණයි. පියවර දෙකයිනේ තර්ක කරන. පළවෙනි පියවරෙන් අනුක්‍රමණය වැඩි වෙනවද අඩු වෙනවද? නියතයිද? හරි. මොකද කියන්න පුළුවන් අනුක්‍රමණය බෑවුම් ගතිය නියතයි. නියත බෑවුමන්නේ තියෙන්නේ බා.
එහෙනම් බෑවුම නියතයි. එහෙනම් අනුක්‍රමණය මේ විද්‍යුත්ගාමක බලය නියතයි. රේඛාව උඩට එහෙනම් අනුක්‍රමණය ධනයි. මේ සමීකරණයේ දෙන ලකුණනේ බං. මෙයා ධන වෙන්න නම් ඍණයි මෙතන තියෙන්නත් ඕන ඍණ. අර විද්‍යුත් ශේෂ එකමනේ බං. වෙනසක් ඇත්තෙම නැහැ. තේරුණාද? හරි. එහෙනම් මෙයා ඍණ පැත්තේ නියතයක්. ඍණ පැත්තේ නියතයක්. විද්‍යුත් ශේෂ එකම තමයි වෙනසක් නැහැ. නම් දෙකක් විතරයි බං. තේරුණාද? චලිත ප්‍රස්ථාරම තමයි. වෙනසක් නැහැ. වෙනසකට ආයේ මේ අලුත ඍණ ලකුණක් ආවා. එච්චරයි. හරි. නැවත බලන්න. නැවත වීඩියෝ එක බලන්න. වැඩේ හොඳට තේරෙනවා. හරි. මෙයාට දාලා ප්‍රස්ථාරය අඳිමු. මෙයා BT ප්‍රස්ථාරයක්. එනේ යම් කිසි පුඩුවක් කරහා තියෙන ශ්‍රාවය වෙනස් වන විදිය කිව්වත් චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වන විදිය කිව්වත් අවුලක් නැහැ. යම් කිසි පුඩුවක් ගත්තොත් ඒ පුඩුවේ වර්ගඵලය නියතයි. චුම්බක ශ්‍රාව ඝනත්වය ලියන්න පුළුවන් ඒකීය වර්ගඵලයක් කලහා අභිලම්බව පවතින චුම්බක ශ්‍රාවය චුම්බක ශ්‍රාව ඝනත්වය ලෙස අර්ථ දක්වයි. හොඳයි අර්ථ දක්වීමෙන්නේ. හරි. එහෙනම් යම් කිසි පුඩුවක් කිව්වම වර්ගඵලය නියතයි. එහෙනම් B අනුලෝමව සමානුපාතිකයි ෂයි. ඒ කියන්නේ BT ප්‍රස්ථාරයක් කිව්වත් ෂයි T ප්‍රස්ථාරෙම තමයි. ෂයි T ප්‍රස්ථාරයක අනුක්‍රමණය සමානයි ඍණ විද්‍යුත්ගාමක බලය. එහෙනම් මම ලියනවා අනුක්‍රමණය සමානයි ඍණ විද්‍යුත්ගාමක බලය. ඔයා හරි. දැන් මම මෙයාගේ අනුක්‍රමණය දන්නවනේ. එහෙනම් සමීකරණය තර්ක කරන්නේ මෙහෙට. මෙයා පළවෙනි පියවර, මෙයා දෙවෙනි පියවර. පළවෙනි පියවරෙන් අනුක්‍රමණය අඩු වෙනවද වැඩි වෙනවද? නියතයි. අනුක්‍රමණයක් තියනවද? නෑ. බෑවුමක් නෑ. බිඳුවයි. බෑවුම බිඳුවයි නම් අනුක්‍රමණය බිඳුවයි. එහෙනම් විද්‍යුත්ගාමක බලය බිඳුවයි. විද්‍යුත්ගාමක බලය පේන්නේ වෙන්නේ නෑ. අපි දන්නවනේ බා. විද්‍යුත් චුම්බක පේරේදී එයාට ශ්‍රාවය වෙනස් වීමක් දැනෙන්න ඕන. වෙනසක් දැනුනොත් තමයි පේරණයක් කරගන්නේ. තේරුණා? හරි. දැන් චුම්බක ශේෂ වෙනස් වෙන්නේ නැත්නම් B වෙනස් වෙන්නේ නැත්නම් ෂයි වෙනස් වෙන්නේ නැහැ. ෂයි වෙනස් වෙන්නේ නැත්නම් විද්‍යුත්ගාම වල පේරණය වෙන්නේ නැහැ. ඔබ මෙලව හත් වෙලාවක් දන්නේ නැහැ. දන්නේ නැතුව නිකන් ප්‍රස්ථාරය අඳිනවා. ඇඳම උත්තර වෙනවා. හරි. දන්නේ එක දන්නවා මෙහෙම තමයි වෙලා තියෙන්නේ කියලා. හැබැයි නිකන් ඔබ කලබ නිකන් ඔහේ අදිනවා. හුලන්නේ ලකුණේ ඕනේ බන්දේ. පොඩි කාලේ ඇන් තියෙන්නේ. මාස දෙකයිනේ. මාස දෙකේ ලකුණ තමයි ඕනේ කොහෙන් හරි. මෙයාගේ බෑවුම නියතයි. අනුක්‍රමණය නියතයි. එහෙනම් විද්‍යුත්ගාමක බලය නියතයක්. අනුක්‍රමණය රේඛාව පහළට. ඒ කියන්නේ අනුක්‍රමණය ඍණයි. මේ සමීකරණයේ ඍණ ලකුණනේ. මෙයා ඍණ වෙන්න නම් මෙතන තියෙන්න ඕන ධන. ධනයි ඍණයිනේ බං ඍණ වෙන්නේ. තේරෙනවද? එහෙනම් විද්‍යුත්ගාමක බලය ධන පැත්තේ නියතයක්. මේ හරියන්න නියත විද්‍යුත්ගාමක බලය පේරණය වෙනවා ඔය විදිහට. ඒක තමයි સિદ્ધාන්තය. තේරෙනවද වැඩි? හරි. නිකමට අපි බලමු මේක අනිත් පැත්ත තර්ක කරලා. මොකද විද්‍යුශේෂවලත් විද්‍යුශේෂ තීව්‍රතා ප්‍රස්ථාරය දීලා අහලා තියෙනවා විභව ප්‍රස්ථාරේ. චුම්බකවලත් අහන්න පුළුවන් විද්‍යුත්ගාමක බල ප්‍රස්ථාරය දීලා කාලයත් එක්ක චුම්බක ශ්‍රාව ඝනත්වය කාලයත් එක්ක එහෙමත් නැත්නම් චුම්බක ශ්‍රාවය. හරි. බලමු යා. හරි. දැන් මේ ටික රටක් ගාලා නෝට් කරගන්න, නෝට් ඩවුන් කරගන්න. හරි. මේ අපි බලමු විද්‍යුත්ගාමක බල ප්‍රස්ථාරයක් දීලා විද්‍යුත් ශේෂ වලට අදාළයි. විද්‍යුත් ශේෂ තීව්‍රතා දුර ප්‍රස්ථාරයක් දුන්නොත් ඒත් ඒකම තමයි. විද්‍යුත්ගාමක බල ප්‍රස්ථාරයක් දීලා හිතන්න මෙහෙම කියලා. ඔය විද්‍යුත්ගාමක බල ප්‍රස්ථාරය දීලා මගෙන් අහනවා මෙයාට ගැලපෙන කාලයත් එක්ක ශ්‍රාවය වෙනස් වෙන ප්‍රස්ථාරය. එහෙමත් නැත්නම් අහනවා කාලයත් එක්ක අර විදිහට චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් කරන ප්‍රස්ථාරය. ඉතින් ශ්‍රාවය කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයමනේ බා. දෙකම එකයි. තේරුණාද? හරි. දැන් වීඩියෝ එක ටක් ගාලා නතර කරා හැදුවා. හදලා ආයෙ වීඩියෝ එක ප්ලේ කරා. හරිද? හා. එහෙනම් උත්තර දෙන්න ටක් ගාලා. හරි. දැන් අහන්නේ ෂයිටි ප්‍රස්ථාරයනේ. ඔව්. ෂයිටි ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් තමයි අපි කිව්වේ කවුද? ෂයිටි ප්‍රස්ථාරයක අනුක්‍රමණය සමානයි
ඍණයි නේ ඍණයි ඍණ විද්‍යුත්ගාමක බලය ඔයා. හැබැයි දැන් දන්නේ ෂයිටි ප්‍රස්ථාරයේ අනුක්‍රමණයද? අනුක්‍රමණය දන්නේ නෑ. අනුක්‍රමණය කියන්නේ බෑ හැඩයනේ. ඉතින් හැඩය මේකේ පේන්නේ නෑනේ බං. ඒක දන්නේ නෑ. හැබැයි අපි දන්නවා වීගාමා. දන්නේ මෙයා. එහෙනම් සමීකරණ තර්ක කරන්නේ මෙහෙට. විද්‍යුත් ශේෂ්ත්‍රයට අදාළයි ඈ. හරි. පියවර දෙකයිනේ. පියවර දෙකයි. ඔයා පළවෙනි පියවරෙන් අනුක්‍රමණය දන්නේ නෑනේ. හරි. ඒ කියන්නේ මෙයා අඩු වෙනවද වැඩි වෙනවද නියතයිද? විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවට මොකද වෙන්නේ? මේ විද්‍යුත්ගාමක බලයට බිඳුවේ ඉඳලා විද්‍යුත්ගාමක බලය එන්න වැඩි වෙනවා. විද්‍යුත්ගාමක බලය එන්න වැඩි වෙනවා. එහෙනම් සමීකරණේ මේ පැත්ත වැඩි වෙනවා කියන්නේ සමීකරණේ මේ පැත්ත වැඩි වෙනවා. අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ බෑවුම වැඩි වෙන රේඛාවක් එක්ක මෙහෙම රේඛාවක් එක්ක යටට රේඛාවක්. තේරුණා? හරි. ඊළඟට විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ධනයිද ඍණයිද? ධන පැත්තේ නේදලා තියෙන්නේ. එහෙනම් විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ධනයි. මේ සමීකරණේ ඍණ ලකුණ නෙබා. ධනයි ඍණයි මෙයා ඍණයි. එහෙනම් එනවා අනුක්‍රමණය ඍණයි. ඍණ කියන්නේ රේඛාව උඩටද පහළටද? රේඛාව පහළට. අනුක්‍රමණය වැඩි වෙනවා. එහෙනම් ප්‍රස්ථාරය එන්නේ මෙහෙම. මෙහෙම. හරි එන්න වැඩි වෙනවා. ඔයා. හරි. ඊළඟ කෑල්ල. මේ කෑල්ලේ මොකෝ වෙලා තියෙන බලන්න. එන්න විද්‍යුත් ශේෂ තීව්‍රතාවය විද්‍යුත්ගාමක බලය මේක පේරණ එකනේ. විද්‍යුත් ශේෂ තීව්‍රතාවය මේකම තමයි වෙනවන්නේ. එන්න වීගාබා අඩු වෙනවා. එන්න වීගාබා අඩු වෙනවා. ඒ කියන්නේ එන්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු වෙනවා. විද්‍යුත්ගාමක බලය මොන පැත්තේ තියෙන්නේ? විද්‍යුත්ගාමක බලය ධන පැත්තේ. වීගාබා ධනයි කියන්නේ මේ සමීකරණයේ ලකුණ ධනයි ඍණයි ඍණ. එහෙනම් මෙයා ඍණයි කියන්නේ අනුක්‍රමණය රේඛාව පහළට යනවා එන්න අඩු වෙන ගම. මෙතනින් පස්සේ තව පහළට එන්න අඩු වෙනවා. ඔය ප්‍රශ්නාරෙම විභාගේ මෙතන ඉඳලා එන්නත් පුළුවන්. මෙහෙම ගිහිල්ලා ඔහොම. වෙනසක් නැහැ. කොහොමද විභාගේ මේ වගේ ප්‍රස්තාර දෙකක් දෙන්නේ නැහැ. එකයි දෙන්නේ. තේරුණාද? එයි මේකම අඳින්න පුළුවන් නේ බා. පළවෙනි කෑල්ලේ මොකෝ වෙන්නේ? එන්න අනුක්‍රමණය වැඩි වෙනවා. එන විද්‍යුත්ගාමක බලය වැඩි වෙනවනේ. වීගාබා වැඩි වෙනවා කියන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා. වීගාබා ධන පැත්තේනේ. මෙයා ධනයි කියන අනුක්‍රමණය මෙතන ධන වෙනවා කියන්නේ ධනයි ඍණයි අනුක්‍රමණය ඍණ වෙනවා. ඒ කියන්නේ රේඛාව පහළට එන්න වැඩි වෙනවා. අවුලක් නැහැ. තේරුණාද? කොහොමද මේ වගේ හැඩ තියෙන එකක් දෙන්නේ උත්තර පහෙන් එකක විතරයි. තේරුණාද? අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන් නේ. ඒ විදිහට විභව ගණන් ටිකක් දාලා තියෙනවා. ඒ ටික හදන්න. හරිද? විභවයත් එක්ක ඒ කියන්නේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවයයි දුරත් එක්ක විභව ගණන් ටිකක් තියෙනවා. ඒ ටික හදන්න ඔය විදියම තමයි. හරි. දැන් චුම්බක පේරණේ ගණන් ටිකක් තියෙනවා. ඒ ටික හදමු. හරි. 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 ඔයිට 1986යි ආයි නැවත 1991යි. හරි. ඔය ගණන් දෙකේම එක වගේ ළඟින් යන දෙකක් තමයි දෙන්නේ. 1986 ගැටලුව ගත්තොත් මෙයාගේ මේ බෑවුම අඩුයි මෙතන බෑවුම වැඩි කළා. 1991ේම නැවත ඒකම දීලා තියෙනවා BT ප්‍රස්ථාරය. BT කියන්නේ ෂයිටි ප්‍රස්ථාරයම කියලා මං ගන්න කිව්වනේ. දෙකම එකයි කියලා. තේරුණාද? හරි. එහෙනම් මං දන්නවා BT ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා කියන්නේ අනුක්‍රමණය සමානයි ඍණ විද්‍යුත්ගාමක බලය. පියවර දෙකකින් තර්ක කරන්නේ. පළවෙනි පියවර අනුක්‍රමණයට මොකද වෙන්නේ? අනුක්‍රමණය නියතයි. එහෙනම් වීගාබා නියතයි. අනුක්‍රමණය ධනයිද ඍණයිද? රේඛාව උඩට. එහෙනම් අනුක්‍රමණය ධනයි. අනුක්‍රමණය ධන වෙන්න නම් මේ සමීකරණේ ඍණ ලකුණනේ. වීගාබා කොහොමද තියන්න ඕන? ඍණ. එහෙනම් ඍණ පැත්ත එකක් මෙහෙම. ඊළඟට මේ කෑල්ල ගත්තොත් මේ කෑල්ලේ බං මේ බෑවුමක් නැහනේ.
අනුක්‍රමණයක් නැහැ කියන්නේ විද්‍යුත්ගාමක බලයක් නැහැ. එහෙනම් මේ කැලේදී විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ නැහැ. මෙයා ගත්තොත් මෙයාගේ අනුක්‍රමණය නියතයි නැවත. අනුක්‍රමණය නියතයි. එහෙනම් විද්‍යුත්ගාමක බලය නියතයි. මේ ඍණ ලකුණ පහළට යනවා. හරි. මෙයා පහළට යනවා. දැන් මෙයාගේ රේඛාව පහළටනේ. අනුක්‍රමණය කියන්නේ අපි හොයන්නේ අනුක්‍රමණය දන්නවා. එයාට සාපේක්ෂව මෙයා හිතනවා. රේඛාව පහළට කියන්නේ දැන් අනුක්‍රමණය ඍණයි. අනුක්‍රමණය ඍණ නම් මෙයා ඍණ වෙන්න නම් මෙතන තියෙන්න ඕන ධන. ධනයි ඍණයිනේ බං ඍණ වෙන්නේ. එහෙනම් මෙයා ධන. එහෙනම් ධන පැත්තේ නියතයක්. බලන්න. මේ බෑවුමට වඩා මේ බෑවුම් ගතිය අඩුයිනේ. මේක නිකන් මේ ඍජු බෑවුමනේ තියෙන්නේ. මෙයා පොඩ්ඩක් ඇලවෙලා. බෑවුම් ගතිය අඩුයි කියන්නේ එයාගේ වීගාබා අඩුයි. ඒ කියන්නේ මෙයාගේ විශාලත්වයට වඩා මෙයාගේ විශාලත්වය අඩු කරලා තමයි අඳින්න ඕන. බලන්න එහෙම උත්තරයක් කීයද තියෙන්නේ කියලා එකේ. එහෙම උත්තරයක් තියෙන්නේ මෙයා ඍණ පැත්තෙන් පටන් ගන්න එකකට තියෙන්නේ බං 2 හරි. හැබැයි දෙකේ මේ උසයි සමාන කරලා ඇඳලා තියෙන නිසා වැරදි. 3 හරිනේ. බෑ 3 වැරදි. ඇයි 3 මේ උස වැඩි කළා. 3 වැරදි. 4 4ත් බෑ. ප්‍රස්තාරය හරින්නේ. මේ බලදී 1991 52. හරි. මේක හැඩේ වැරදිලා මේක 1986 57 වෙන්න ඕනේ. හරි. ඇයි මෙතන බෑවුම් වැඩි කරලා තියෙන 86 ගැටලුවේනේ. හරි. මෙතන බෑවුම වැඩි මෙතන බෑවුම අඩුයි. බලන්න මෙහෙම එක. 86 ගැටලුව මෙයා ඍණ පැත්තේ එහෙම තියෙන උත්තරයකට තියෙන්නේ එක වැරදි. එක හරි. හැබැයි මේක ධන පැත්තේ නැති හින්දා එක වැරදි. දෙවෙනි එකේ මෙයා දාලා තියෙන ධන පැත්තට දෙක වැරදි. තුන්වෙනි එක නම් හරි. හතරත් හරි. පහ වැරදි. 3යි 4යි. ඊට පස්සේ තුන්වෙනි එක බැලුවම මේ උසට වඩා මේ උස වැඩි. එහෙම වෙන්න බෑ. ඇයි? මේ බෑවුම අඩුයි නම් වීගාභාගයගේ අඩු වෙන්න බෑයි බා. තේරුණාද? ඔව්. එහෙනම් මේ උස අඩු වෙන එකකට තියෙන්නේ උත්තරේ 4. උත්තරේ 4. තේරුණාද වැඩේ? දැන් මේක අනිත් පැත්තට තර්ක කරන විදිහත් කිව්වනේ. දැන් ඔයා කරන්න තියෙන්නේ නැවත ඔය ප්‍රශ්න ටික ගන්න. මේ තව දෙයක් තියෙනවනේ. හරි. මෙතන බලන්න උටක් ගාලා. මේකේ වෙන්නේ මෙයා මේ කැලලත් එහෙමයි ඈ. මේ කැලල මුලින් හිතන්නකෝ. ෂයිටි ප්‍රස්ථාරය යන්නේ. එහෙනම් අනුක්‍රමණය සමානයි ඍණ විද්‍යුත් ගාමක බලය. පියවර දෙකයිනේ. පළවෙනි පියවර දෙවෙනි පියවර. අනුක්‍රමණයක් තියෙනවද නැද්ද? අනුක්‍රමණයක් නැහැ. අනුක්‍රමණයක් නැහැ කියන්නේ විද්‍යුත් ගාමක බලයක් නැහැ. මේ කැලේ නැහැ. මෙතෙන්ට එනකම්ම නැහැ බං ඈ. අයි මේ කැලේත් බලන්න. අනුක්‍රමණයක් නැහැනේ. එහෙනම් මේ කැලේ විද්‍යුත් ගාමක බලයක් නැහැ. හරි. මෙයා බලන්න. මේක නිකන් එක දිගට යන රේඛාවක් නේ බං. හරි. එහෙනම් රේඛාව එකට හිතපන්. හරි. මොකද වෙන්නේ? මෙයාගේ රේඛාව මේ එන්න බෑවුම් ගතිය මොක වෙලා තියෙන්නේ? බෑවුම් ගතිය වැඩි වෙලා. බෑවුම් ගතිය මේ බෑවුම වැඩි. ඊට පස්සේ ටික ටික බෑවුම අඩු වෙලා. එහෙනම් කැලි දෙකකට හිතන්නේ. දෙවිදි යනුවෙන්. හරි මේකේ බෑවුම එන්න වැඩි වෙනවා. එන්න අනුක්‍රමණය වැඩි වෙනවා. එහෙනම් එන්න විද්‍යුත්ගාමක බලය වැඩි වෙන්න ඕන. හරි මේ සමීකරණේ ඍණ ලකුණනේ. මෙයා සමීකරණේ ඍණ. හරි. දැන් රේඛාව පහළට කියන්නේ අනුක්‍රමණය ඍණයි. අනුක්‍රමණය ඍණ වෙන්න නම් මෙතන තියෙන විද්‍යුත්ගාමක බලය දන්නයි. එහෙනම් මෙයා ධන පැත්තේ එන්න වැඩි වෙන එකක් වෙන්න ඕන මේ කෑල්ල. ධන පැත්තේ එන්න වැඩි වෙන එකක්. ඔහොම. ඊළඟ කෑල්ල ගත්තොත් මෙතන ඉඳලා මේ කෑල්ල එන්න අනුක්‍රමණයට මොකෝ වෙන්නේ? එන්න අනුක්‍රමණය අඩු වෙනවා. එන්න අනුක්‍රමණය අඩු වෙනවා. එහෙනම් ඉදින විද්‍යුත්ගාමක බලය අඩු වෙනවා. අනුක්‍රමණය ධනයිද ඍණයිද? රේඛාව පහළට. එහෙනම් රේඛාව පහළට කියන අනුක්‍රමණය ඍණයි. මෙයා ඍණ වෙන්න නම් ඍණයි ධනයි මෙතන තිබිලා තියෙන්න ඕන ධන. එහෙනම් ධන පැත්තේ විද්‍යුත්ගාමක බලය අඩු වෙන එකක්. ඔහොම. බලන්න උත්තර තියෙන්නේ මොනවද කියලා එහෙම ගැලපෙන.
උත්තර උත්තරේ 5. උත්තරේ 5. එක්කේ 2010 42. මහා දෙයන්නේ අවසාන 10 ඇති දෙයක් නෑ මේ 1980 57 1991 52. හරි මහා දෙයක් නෑ. මෙතන තියෙනවා 2020 29. ඒක නම් අතිශය ලේසි එකක් අහන්නේ. ඒකේ මේ සන්නායක පුඩුව දීලා මෙයාගේ චුම්බක ශ්‍රාවක නැත්තේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයත් එක්ක විද්‍යුත්ගාමක බලය ප්‍රස්ථාරගත කරන්නලු. ඉතින් ෆැරඩේ නියමෙන් ඒකනේ කියන්නේ බා. චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය විද්‍යුත්ගාමක බලයට අනුලෝම සමානුපාතිකයි. නැත්තම් මෙයාගේ ප්‍රේරණය වෙන විද්‍යුත්ගාමක බලය එයාගේ චුම්බක ශ්‍රාවයේ වෙනස් වන ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතික වේ. y සමානයි mx. තේරුණාද? හරි. ඍණ ලකුණ නිකන් ධන අනුක්‍රමණයක් විදියට තමයි සලකන්නේ අපි. දැන් මේ වයිට් ගත්තේ එහෙමනේ. අනුක්‍රමණය ධනයි. එයාගේ ඇතුලේ තියෙනවා ඍණයි. තේරුණාද? හරි. එහෙම සලකලා තමයි ගාන ගන්නෙ. ඒ කියන්නේ මේක අපි පස්සේ දාගන්න එකක් නේ. ඒ නිසා කොහොමද ඍණ mx එන උත්තරයක් නෑනේ. උත්තර පහේ තියෙන්නේ මූලක්ෂය යන එකක් නැත්නම් අනුලෝම සීන් එකට තියෙන්නේ මෙයා විතරයි. තේරුණාද? හරි. ඒ කියන්නේ මේ ශ්‍රාවයේ වෙනස් වන ශීඝ්‍රතාවය වැඩි කරන්න ප්‍රේරිත විද්‍යුත්ගාමකලේ වැඩි වෙන එකනේ වෙන්නේ බා. මේක වැඩි කරයි කියලා මෙයා මෙහෙට අඩු වෙන්නේ නෑනේ. තේරුණාද? මෙහෙට එන උත්තරය කොහොමත් ඒ උත්තර පහේ දීලා නෑ. නිකන් රිනේමෙක් සීන් එකක් නෑ. තේරුණාද? හරි. දැන් ඔයා කරන් තියෙන්නේ නැවත මේ වීඩියෝ එක නැවත මුලින්ද බලන්න. සිද්ධාන්ත කියලා දෙන තැන් ටික බලන්න. බලලා ඒ ටිකේ ෂෝට් නෝට් එකක් ගහගන්න නැවත. හරි. ඊට පස්සේ තව පේසුරු පොත පෙන්නලා මේ මාතෘකා පෙන්නලා මේ වගේව තියෙනවද කියලා බල තව ටිකක් කරන්න. මොකද තව තියෙනවා ඔක්කොම දාලා නෑ මේකට කීපයයි දාලා තියෙන්නේ. තව තියෙනවා බලලා නැවත කරන්න. ඊළඟ සතියේ තව වීඩියෝස් කීපයක් දාන්න. ඒවයිත් ඒවා ඔයා නෝට් පොතක් වගේ අරගෙන ඒ ටිකට ගහලා හදාගන්න. ඒතර මේවා තමයි අපි පේපර්ස් බලලා විභාගෙන් නිතර අහනේව ඇනලයිස් කරලා තමයි මේ විදිහට හදන්නේ. ආන පොයින්ට්ස් ටික ඔයාට නිකන් තීර නොදන්න ළමෙක් වුණත් මෙතනින් පස්සේ හරි මෙහෙම එකක් આવොත් මෙහෙමයි හදන්නේ. මෙහෙම එකක් આવොත් මෙහෙමයි. ආයෙ ටික තැන් තැන් වල ලියලා කොළ කැලි වල ලියලා ඊට පස්සේ පොතක් විදිහට හදාගෙන පිළිවෙලට හදා ගන්න. හරි. එහෙනම් වැඩ ටික ඉවරයි. අද තාපසන්නයනේ කොටසේ ඉතුරු ප්‍රස්තාර වීඩියෝ එකක් එනවා. මොකද තව ප්‍රස්තාර අපේ සිලබස් එක හම්බෙනවානේ. ගම්මිතා ප්‍රස්තාර හම්බෙනවා. ඔහොම. හරි. මේ ටිකත් එක්ක අපි වෙනම ප්‍රස්තාර වීඩියෝ එකත් එක්ක බොයිල් ප්‍රස්තාරේ වගේ ටිකුත් තියෙනවානේ. ඒකත් එක්ක අපි හම්බෙමු සිසිලනේ අනම්මනම් එක්ක ඊළඟ වීඩියෝ එකක. හරි. එහෙනම් හැම වැඩ කරන්න තව පොඩි කාලයක්නේ තියෙන්නේ.